කවුද මල්ලත්තක් දැම්මේ උනාට? ඈ? මල්ලතු කියනක් දාලාද? ඒකනේ. පිටුල් කොටේ කෑවද බල්ල දාපු? බල්ල ඉන්නේ. මොනවද කණ්ඩිල්ලන්නේ? මෙයාට එච්චර වයස නැහැනේ. කණ්ඩිල්ල මෙහෙම කරා. ඔව්නේ. කඩසෝරු කරා. මම හැමදාම මෙතෙන්ට මම අරන් යනවා. දැන් අරන් ආන්නේ දැන් ඔක්කොම තමයි. දැන් ඉතින් මෙහෙමනේ. ඇයි දැන් කට්ටියට මේ වෙලා තින්නේ කෑම දීලා පුරුදු වෙලානේ තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ. මිනිස්සු දෙනවනේ දැන්. සමහරු කාපුවක් දානවා ඒවා දෙන්න ඕනේ නැහැ. ඒක තමයි. දැන් ඊයේ අපි බලන් ඉදින් බඩේරිමු දාලා ගියා කාලා. දෙයි වඩම්මන අලිනින්. ඔය හරි කරඬුවක් වඩම්මනවනේ. අනිවාර්යයෙන්. දේවාලයක. ඇත්ත ඇත්ත. මේ අර යනවා. සමහරු දානවා. අපි දීපා කොට ආන්නෙත් නැහැ. ඔය දැන් කැලේ යලින්ටත් ඒකනේ වෙලා තියෙන්නේ පාරේ ගිහිල්ලා ඔය කෑම දාලා ඕ අර බුත්තල පැත්තේ දීලා පොඩි කාලේ නම් දීලා හුරු වෙලා දැන් ඉන්නවා පාරටලා. පාරට ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ කොහේ හරි වාහනයක හරි වැදුනාම ඉවරයි. අහිංසක සත්තු පව් ඉතින් ඈ මිනිස්සු කොච්චර මරනවද වෙඩි තියලා මේවා කරලා අතර මේකේ පන්සලකට අල්ලලා දුන්නත් ඕවා පවුනේ ආවා පින් හතේ වැඩ අනිවාර්යෙන් ඇත්ත ඒක මිනිස්සු කරන්නේ නැහැ නේද ඒවා තමයි දැන් ඒවා කරන්නේ නැහැ ඒවා එව්වා නෙමෙයි අපි අලියෙක් මරවුවොත් එහෙම අලියට ඇන්නොත් එහෙම එව්වා හොයනවා කිසිම රජයකින් ඕක වෙන්නේ නැහැ නේ වැඩි රජයකින් වෙන්නේ නැහැ දැන් අලි 25 දුක දෙනවක තමයි නෑ නෑ අපි දුන්නොත් තමයි ඉතින් අනිවාර්යෙන් දුන්නොත් තමයි රැකේ කොහම හරි ඒක තමයි මරණ ගම්ම රැකේ ඉතින් බල මිනිස්සු බලයි හොඳට අලිත් වැඩියනවා බලා ගන්න ඊ පෙරහැරවල උත්තරවලටත් හොඳයි මිනිස්සු ගණන් ගන්න ඉතින් අපි තියෙනවා රැකගෙන අපිත් ඉන්නවා මේ බලන්න දැන් මෙහෙම ගියොත් එහෙම හීලෑලි සෑහෙන්ට අඩු වෙලා තියෙන්නේ නේ අඩු වෙලා තියෙන්නේ 100කටත් අඩු වෙන්නේ තියෙන්නේ 90 ගණන් 150ක් විතර ඉතින් තිබ්බ අලියට කොච්චර ආදරේ වුණත් මල්ලි මේ කියන්නේ අර මේ බලන කෙනා ඒ කියන්නේ මේ අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ඇහෙනවනේ හොඳට අහගෙන ඉන්නවනේ සාමාන්‍යයෙන් එහෙම කියද්දි තේරෙනවනේ අලි භාෂාව ඒ කියන්නේ අපි කතා කරන්නේ හැම වෙලේම අහගෙන උට ඔල්ලුවට යනවා මේ දේ කරන්නේ මේ දේ කරන්නේ මොලේ තියෙනවනේ අප්පා ඇත්තයි මොලේ සු හැදෙනවනේ දැන් මේ අලියන්වත් දැන් බලන මිනිස්සයා ඉන්නවනේ ඔව් දැන් බලන මිනිස්සයා යනකොට ඔව් මෙහෙම දෙබුක්කක් තිබ්බ කියන්නේ අලිය ගානට මම ළඟ තිබ්බා මම මූණ ඉස්සරහින් ගියොත් අලිය කොච්චර මට හොඳ වුණත් මාව යට කරගන්න අනිවාර්යනේ එහෙම එකක් තියෙනවනේ ඒකේ පොඩි තියෙනවා අලින්ද ඩිංගි නැත්නම් අර ඔළුවේ පොල් ගෙඩිය ගහලා කාපු කතාව අර ඒ කාලේ මතකෙත් තියෙනවා අවුරුදු කීයකට පස්සේ මිනිස්සයා මල්ල පොල් ගෙඩිය ඒ විදියට තිබලු දුඹුරු පාට වෙලා පොල් කෑල්ල දීලා කියලා තිබලු නල්ල උඩ එහෙමද හොඳ මතකයක් තියෙනවනේ අප්පා ඔය පෙරාලේ යනකොට වෙලාවට මම ඉන්නවද කියලා බලන්න පිටසෙන් ගහනවා නැට එහෙමද ඉන්නවා කියලා දැන්නොත් එහෙම ආයෙ ගහනවා අයියේ දැන් අර ගොඩක් මේ කට්ටියට මේ පෙරහැරේ යද්දිත් දැන් මෙයා නාවන්න හවසට එක්කන යනවා අද එකයි යන්නේ ඊයේ එකන් ගියා දවසක් යා දවසක් නාවන්න මොකද කොහෙද මල්ලි මාවෙද මාවෙට මේ මාවෙට පයින් යන්න බෑ ආයේ එනකොට ඔච්චර නැවුවතර නැහැ කඳු ටික නැගලා යනවා අලිය ආයේ රත් වැඩක් නැහැ නේ කෙල ගහ ගන්න මේ හරි වෙන පොඩි එලක් වගේ මුකුත් එහෙම නැත්නම් නෑනේ බුද්ධි කරවලාම නාවන්න අලින්ද වතුර ඕනේ වතුර ඕනේ ඉතින් කොහොමද අපි මෙතන බඳින්නේ අපි ඉන්න තැන බඳින්නේ නැත්තේ නිදා ගන්න ඔව් මේ ලයිට් එක නම් මනම් දාලා තියෙනවානේ මේ වගේ ලයිට් ඕෆ් කරනවානේ නිදා ගන්න දැන් මේ පැත්ත හොඳයි